හරි. නැවතත් අයවන්න. ඉතින් guys අද අපි කරන්න දන්නේ vlog එකක් නෙවෙයි වගේ podcast එකක් වගේ මොකක් හරි වගේ. ඉතින් අද ඇත්තටම අපි කරන්න දන්නේ පාඩම් කරන එක ගැන කියලා දෙන්න යන්නේ. පාඩම් කරන්නේ කොහොමද සහ එච්චරයි. ඒ ගැන තමයි කියලා දෙන්න යන්නේ. ඉතින් මට විශේෂ අනුත් එක්ක හඳුන්වා දෙන්න පුළුවන් මගේ channel එකේ සහ මේ ප්‍රසිද්ධ චරිතයක් OS Productions අධිපති ඕෂද සඳුරුවන් ජයවර්ධනනේ. ජයවර්ධන මෙයා මල් ශාලාවක ඉන්නවා. හරිද? ඉතින් මේ අපි බලමු දැන් අපි වීඩියෝ එකට යන්න. එතකොට දැන් අද vlog එකෙන් අපි කතා කරන්නේ O level, A level සහ ඊට පහළ පන්තිවල හෝ ඉහළ පන්තිවල එක්සෑම් ලියන්න ඉන්න නංගිලා මල්ලිලට පාඩම් කරන එක ගැන කියලා දෙන්න තමයි යන්නේ. ඉතින් අපි පාඩම් කරන එක ගැන කිව්වොත් එහෙම ඇයි අපි පාඩම් කරන්නේ? ඇයි? දැන් ඕල බලන්නේ නෑ. එහෙනම් අපි ඇත්තටම පාඩම් කරන්නේ එක්සෑම් පාස් වෙන්න. ඇයි එක්සෑම් පාස් වෙන්නේ? ජීවිතේ කොට දාගන්න. ඔව් ඇත්ත. ඉතින් ඔයාලට ඒ පිළිබඳව මම කියලා දෙන්න යන්නේ. මොකද මට ඒක කියලා දෙන්න ඔයාලට කිසිම උනවක් නැහැ. ඉතින් ඔයාලට ඒක මට වඩා ඇයි ඒ කාලේ පාඩම් කරලා එක්සෑම් පාස් වෙන්නේ කියලා මට වඩා හොඳට ඔයාලගේ දෙමාපියන් යවුවොත් දේශනයක් සමග ඔයාලට දෙක ගැන දැනගන්න පුළුවන් මට වඩා හොඳට. ඉතින් ඒකින්ද අපි දෙවෙනි පොයින්ට් එකට යන් එක්සෑම් පාස් වෙන්න පාඩම් කරන්න ඕනේ. පාඩම් කරන්න ඕනේ නැහැ. ඇත්තටම එක්සෑම් ලියන්න අපි පාඩම් කරන්න ඕනේ නැහැ. මොකද මම දන්න ගොඩක් යාළුවෝ ඉන්නවා කවුද පාඩම් කරන්නේ නැහැ. මේ විදිහට හැබැයි කවුද එක්සෑම් පාස් වෙන්නේ නැහැ ඇත්තටම. ඉතින් පාඩම් කරන්නම ඕනේ නැහැ. බලන්න ගොඩක් අය පාඩම් කරලා එක්සෑම් පාස් වෙන්නේ. ඉතින් මේ ඕලෙල් වගේ ඒ බයෝ ආර්ට් ඒ වගේ. ඉතින් මේ පාඩම් කරන්න ඕනේ. මොකද අපි පන්ති කියන දේ දින හොඳට අවබෝධ කරගෙන ඒක කතාව කාට කියන්න එක්ස්ප්ලেইন කරලා දෙනවා. හරි මොකක් හරි කරලා අපිට මොකක් මෙච්චර ගන්න පුළුවන්. ඊළඟට අපි කතා කරන්නේ ඇයි පාඩම් කරන අපිට මතක හිටිනවද කියලා. සහ මතක හිටින්නේ නැත්තේ ඇයි? ඉතින් දැන් ඔයාලා පාඩම් කරනකොට සමහරව මොකද සමහරවනේ. ඇයි? වැඩිම ඔලුවට ගන්න නැහැ සමහරව. ඒක ගැන තමයි දැන් කියලා දෙන්නේ. ඔයා සාමාන්‍යයෙන් කොච්චර පාඩම් කරනවද එක දිගට? විනාඩි 10ක් ගන්න. ඔව්. ඉතින් හොඳ උත්තරයක්. ඉතින් ඇත්තටම සාමාන්‍ය ළමයින්ට පාඩම් කරන්න පුළුවන් එක දිගට විනාඩි 30යි. මොකද මොලේ ධනාත්මක සිතුවිලි තියෙන්නේ එක දිගට පැය භාගයක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් අනුව කෙනෙක් කියන වෙනස් වෙනවා. ඉතින් එතනින් පස්සේ අපේ ඍණාත්මක දවස් එන්න එක දිගට පාඩම් කරාට මොලේ දැනගන්න හිතනවා මෙයා පාඩම් කරන්න අකමැත්තෙන් පාඩම් කරන්න කියලා හිතාගෙන ඒකින්ද අපි දාන data මතක තියාගෙන යනවා ඉරස් කරලා දාන්න. එතකොට මම උඩින් දාන chart එක මෙයාගේ මුණින් කරලා දාන්න. මෙතනින් දාන chart එක ඔතන පළවෙනිට තියෙන එකේ ඔයාලට පේනවා ඇති පළවෙනි පැය 24 දී මේ පැත්තෙන් දාන්නම්. පළවෙනි පැය 24 දී මේ අපිට 180ක් වෙනකන් අමතක වෙලා තියෙන්නේ. එතකොට අපි කරන්න ඕනේ ආයේ ඒක රිපීට් කරලා ආයේ ඒක මොකක් හරි කියන්නේ අපි ඒක ආයේ බලලා හරි ආයේ මතකෙන් කියලා හරි ඒක ආයේ 100 වැඩි කරගෙන හිමේම කරලා ඊට පස්සේ ටික කාලයක් දැන් දවස් දෙකක් විතර වල වෙනද මේ දවස් සාමාන්‍යයෙන් කරාම ඔයාලට ඒක දිගටම මතක හිටිනවා ආයේ කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඉතින් අපි ඊළඟට කතා කරන්න යන්නේ පාඩම් කිරීමේ ක්‍රම ගැන. ඉතින් අපි පළවෙනි ක්‍රමය විතර ගන්නේ ෂෝට් නෝට්. සාර්ථකද? සාර්ථක නෑ ඇත්තටම. ෂෝට් නෝට් සාර්ථක නෑ කියලා විද්‍යාත්මකව ඔප්පු කරලා තියෙනවා. ඒකින්ද අපි ෂෝට් නෝට් ගැන කතා කරනවා. නෑ. අන්න. කොහොමද ගන්න තමයි කතා කරන්නේ නෑ. ඊළඟට අපි කතා කරන්නේ කියවීම ගැන. ඇත්තටම කියවනවා කියන එක සාර්ථක නෑ කියලා ඊළඟට යනවා. මොකද ඒක සාර්ථක වුණාට සාර්ථක නෑ. නේ? ඔව් සාර්ථක නෑ. උට චෝක් කරනවා. හරි. මොනවාද වීඩියෝ එක බෝරින් නේද? හරි. හරි යනවා. මොඩෙක් කියනවා. ඔය පොඩ්ඩක් ජෝක් කරලා මේ ජීවිතේම ජෝක් කරන හරියට කරපන්. හරි. කරපන් සිරාමටම කරපන්. මේක ඇඟට අරගෙන. හරියට ඇඟට අරගෙන ගැම්මට කරනවා. ඔය හරි ඉතින් මේ ඊළඟට අපි යනවා තව කෙනෙක්ට එක්ස්ප්ලেইন කරන්න එක. දැන් මෙහෙම අපි තව කෙනෙක්ට එක්ස්ප්ලেইন කරලා දෙනකොට නාරි දැන් මට පාඩම හොඳට තේරුණා. උඹට තේරුන්නේ නැහැ. කොහොමද තේරුන්නේ? තේරුම් ගන්න. මගෙන් අහපන්. උඹ තේරුම් ගන්න ඕනේ. නේද තේරෙන්නේ? එතකොට තේරුම් ගන්න ඕනේ. එතකොට දැන් අපි මේ පාඩම තේරුම් ගන්නවා තමයි තේරුම් ගන්න පුළුවන් තේරුම් කරලා දෙන්න බෑ දිනවා වගේ. තමන්ට තේරුම් නැත්නම් මම දෙකක් තේරුම් කරලා දෙන්න බෑ දිනවා වගේ. ඉතින් තමන්ට තේරුණා නම් පාඩම හොඳට තේරුණා තමන් තේරුම් අරගෙන තව කෙනෙක්ට එක්ස්ප්ලেইন කරලා දෙනවා නම් ගයිස් ඔයාලට බෝරින් වගේ නම් විනාඩි 6යි තප්පර 16ට දාලා බලන්න ඉතින් නම් බෝරින් නෑ. ගොඩක් තමන්ට
මට ගොඩක් තේරෙනවා අනිත් කෙනාට වඩා. මේ මම වගේ. ඔව්. ඇත්තටම ඔව්. ඒ ක්‍රමේ ගොඩක් සාර්ථකයි. මමත් ඒක කරා. මොකද මට ගොඩක් අදගෙන තියෙනවා ඒ මම තුන්වෙනි සාර්ථක කරනවා කියන. ඊළඟට අපි හතරවෙනි ක්‍රමයට යනවා පේපර් ඩිස්කෂන්. කවුරුත් කරන්නේ නෑ කවදාවත් කරන්නේ. ඒක කරන්නේ. මොකද ඒක ඉතින් එක පොඩ්ඩක් ජෝක් කරවම් හරියට බෝ විනා ජෝක් කරන්නේ. ජෝක් කියන්නේ මට තේරෙන්නේ නැහැ මොකද. ජෝක් කියන්නේ වීල් වල. බං මෙතන මොඩියා. ඒ මොඩි කයි හිතෙන්නේ කොහොමද මොන. මොඩේ කයි මොඩේ. එතකොට බෝ විනා ජෝක් කරන්නේ. ඔබ ජෝක් බතන් කරන්නේ. එතන මොකක් කරේ කියන්නේ ජෝක් එකක් කරනවා. හරි හරි. තේරෙනවද? හරි. එතකොට පේපර් ඩිස්කෂන් ගැන කතා කරද්දී මේ ක්‍රමෙ ගොඩක් හොඳයි. මොකද අපිට අපේ ඉන්න මට්ටම දැනගන්න පුළුවන් මොකට ඉන්නේ. මම දන්නේ නැහැ මට ඉතින්. මේක නෑ පේපර් ඩිස්කෂන් කරලා ඉන්නේ යාගේ මට්ටම දන්නේ නැහැ. ඉතින් අපිට අපේ මට්ටම දැනගන්න අපිට බැරි මොනවද පුළුවන් මොනවද කියලා මොනවද දැනගන්න පුළුවන්. මේ වීඩියෝ එක කියන්නේ ඊළඟට යනවා. ඔයාලා මොන කියලාද මට දන්නේ නැහැ. ඉතින් අපි දැන් බලමු දැන් මම කලින් සඳහන් කරපු ක්‍රමවලට පාඩම් කරලා සාර්ථක වෙනවද අසාර්ථක වෙනවද ඒක ඔයාලට දැනගන්න පුළුවන්. මොකද සාර්ථක මොකද අසාර්ථක කියලා. අපි දැන් බලමු අපි මාස දෙකකට කලින් ගත්ත වීඩියෝ කොටයකට. ඒක දැන් පරීක්ෂා කරනවා දැන් කියවීම සම්බන්ධව කියවල පාඩම් කරලා කොහොමද කියලා. අපි දැන් යාගේ ඉස්සරම කලින් කියවීම පාඩම් කරලා කියවල පාඩම් කරලා යාගේ සම්බන්ධයෙන් පරීක්ෂා කරලා පස්සේ සම්බන්ධයෙන් පරීක්ෂා කරනවා. අපි දැන් බලමු පෙර. අද අපිත් ඒක කරලා ඉන්නේ ඕෂධ සඳරුවන්. මෙන්න ඔබට ලැබෙන පළමු ප්‍රශ්නය. ඕෂධ. ඔයාලා ඇසිද? නෑ. What are you gay? What are you gay? ගේ just kidding. විරෝ කරේ. ඉතින් ඕෂධ. අපිට කියන්න බලන්න ලංකාවේ පළවෙනි රජතුමා කවුද කියලා. ඔයාලට අපි ආන්සර්ස් දෙකක් දෙනවා. ආන්සර් A පණ්ඩුකාභය, ආන්සර් B ශ්‍රී වික්‍රමරාජසිංහ. කවුද? සීක්‍රම රාජසිංහ. ඌරු හරකෝ. මම උඩට මහින්ද රාජපක්ෂ කියලා ඔය කියන්නේ. ඊතර කිව්වේ නෑනේ. අඟුලක් කියන්නේ නෑ. කියන්නේ හරහා ස්ක්‍රිප්ට් එකට කරපන්. හරි හරි. අඟුලක් කියනවා ඉතින්. දැන් ආයෙ කපන්න. මහින්ද රාජපක්ෂ කියපන්. හරිද? ඔය එකෙක් කන්ද මේ මහින්ද කියන්නේ. ඔව්. මේ මන් නෑ මේ නැගිටින්න බෑනේ මේ යුද්ධ වේරගන්න එහෙම කියලා කියන්න ඕනේ. මේක නැගිටින්න පුළුවන්ද? හරි හරි කමන්නේ. ඔබ හරියට කියවම දැන් ඔබ ඉදපන් ගැම්මර මහින්ද රාජපක්ෂ. එහෙම කිව්වා. හරි. ආන්සර් A පණ්ඩුකාභය. ආන්සර් B ශ්‍රී වික්‍රමරාජසිංහ. කවුද? ඔය එකෙක්වත් නෙමෙයි. මහින්ද රාජපක්ෂ. අද වාතේ කන්නේ මගේ. කට්. හරි. එතකොට අවම ඉතින් ඔයාලට පේනවා ඇති මම කියන්නේ න්යාය මානසික මට්ටම කොහොමද කියලා. අපි දැන් බලමු. මාස දෙකකට පස්සේ මෙයාගේ මානසික මට්ටම කොහොමද කියලා අපි පරීක්ෂා කරලා බලමු. ඉතින් අපි දැන් බලමු ඕෂධගේ මානසික මට්ටම මාස දෙකකට පස්සේ. හරි. ඉතින් බලමු කොහොමද මෙයාගේ මානසික මට්ටම කියලා බලමු මෙයා කොහොමද කරන්නේ කියලා බලමු. මෙන්න ඔයාලට ලැබෙන ප්‍රශ්න. ඒ කියවීම සම්බන්ධව තමයි මෙයා කරලා තියෙන පාඩම කියවල තමයි පාඩම් කරලා තියෙන බලමු මෙයා කොහොමද මෙයාගේ ජෙනරල් නොලෙජ් එක කියලා. දෙහිවල ඇත්තේ කුමක්ද? ආන්සර් A ඇට. ආන්සර් B සත්තු අත්ත. ආන්සර් C ඇඹුල් රසක්. ආන්සර් D විටමින් C. හතරම. මෝඩයෙක්නේ ස්ක්‍රිප්ට් එක ෆලෝ කරපන්. මොකද්ද මං ඉබට කිව්වේ why I can't understand. why ඉතින් මම හරි. ආන්සර් A ඇට. ආන්සර් B සත්තු අත්ත. ආන්සර් C ඇඹුල් රස. ආන්සර් D විටමින් C. අතවට කියනවා. මට ඉංග්‍රීසි වචන කියන්න බෑනේ. අනේ why I can't understand. why I can't understand. අනේ හරි. why නෑ නෑ පැයිදි. හරි. why I can understand. I can never I can't. I can't. Nee. Why I can't understand. Why I can't understand. Understand. Why? Why? උඹ කියනකොට මේ නෑ නෑ. Why Why? I can't understand. I can understand. I can never I can't. can't කියලා කියන්න. ඔබ can කියලා කිව්වේ. අය මට පුළුවන් understand. I can't understand. I can't understand. I can't I can't understand. I can't understand. හරි. ඔන්න answer D කියන්න පුළුවන්. answer D vitamin C. Why? I can't understand. Why? I can't. මේ ඒක කරලා උඹේ කැලල කරපන්. නැත්තම් කියන. හරි. මරපතහනම්. හරි ගා කරනවා.
හරින් වුණා ඉංග්‍රීසි කියන්නේ හරි. Why? Maybe why? I can't understand. උඹේ මුණ දිහා බලන්න. නෑ හරි බලන්න කැමරා එක. Why? I can't. Understand. වාට තේරෙදි කියව සම්බන්ධ කරලා කිසිම මං කියන්න ඕනේ නෑ වාට තේරෙදි. හරි ඇත්තට වාට තේරෙදි මම කියන්න ඕනේ කොහොමද තත්ත්වය කියලා වාට තේරෙනවා. ඉතින් අපි දෙවෙනි ක්‍රමයේදී අපි තෝරගන්න මේක අපි කම්පෙයාර් කරන්න තමයි යන්නේ. හොඳ ක්‍රමයක් සහ නරක ක්‍රමයක් නෙමෙයි. ක්‍රම දෙකක් කම්පෙයාර් කරන්න යන්නේ. ඉතින් අපි තව අපි අරගේ තුන්වෙනි ක්‍රමයේ විදිහට ගත්ත ක්‍රමය තමයි දැන් අපි කම්පෙයාර් කරන්න දන්නේ කියවීමත් සම්බන්ධව තව කෙනෙක්ට එක්ස්ප්ලেইন කරලා දෙන එක. ඉතින් අපි බලමු. අපි දැන් යන්නේ තව කෙනෙක්ට එක්ස්ප්ලেইন කරලා දෙන එක පිළිබඳව දැන් අපි බලමු. අපිත් එක්ක එකතු වෙලා ඉන්න මෙයාව තමයි ඊළඟ පරීක්ෂණයට ගන්නේ. තව කෙනෙක්ට එක්ස්ප්ලেইন කරලා දීලා ගොඩ යනවද? ගොඩ දාන්න පුළුවන්ද කියලා අපි බලමු ඉස්සරහට. මේ තමයි අපිත් එක්ක ඉන්න ගියවසන්ත. අපිත් එක්ක ඉන්නවද? ඉතින් අපි ඊවාට ගියවසන්ත වලට පළවෙනි ප්‍රශ්නේ දෙනවා. සීගිරිය ඇත්තේ කොහෙද? සීගිරිය අපි ගෙටහගත්තේ නේ? අපි මේ ප්‍රශ්නේ ස්විච් අවස්ථාවල බලන්න මැස්සයි. චීන මහා ප්‍රාකාරය ඇත්තේ කොහෙද? ස්ක්‍රිප්ට් කොහෙද තියෙන්නේ? අනේ බං මට මතක නැහැ උඹ ඉතින් කොහේ කියලාද කියන්නේ? චීන මහා ප්‍රාකාරය. යකෝ ඊ මහා ප්‍රාකාරය තියෙන චීනේ. එතකොට දැන් උඹ මොකද්ද කියන්නේ? දැන් මේ මොඩයනේ. ඒක තමයි මං කියන්නේ දැන් ඔබ කියන ලංකාවේ කියන්නේ. නෑ බං. ඒක හැදුව අපේ තාත්තා. ඉතින් අපේ තාත්තා. නෑ. අර ඔබේ ඒ සීනේ දැකලා නේද? ඒක හැදුව අපේ තාත්තා. ඒක ඇදුව අපේ තාත්තා. හරි. චීන මහා ප්‍රාකාරය ඇත්තේ කොහෙද? ඒක ඇදුව අපේ තාත්තා. හරි. ඉතින් අපි බලමු දැන් ඔයාලට අපි කියන්න ඕනේ 아무තෙන් මෙයාගේ මානසික මට්ටම කොහොමද කියලා. අපි බලමු දැන් මාස දෙකකට පස්සේ මෙයාගේ මානසික මට්ටම කොහොමද කියලා තව කෙනෙක්ට එක්ස්ප්ලেইন කරලා දීපු ක්‍රමය භාවිතා කරලා. ඉතින් guys අපි දැන් බලමු තව කෙනෙක්ට එක්ස්ප්ලেইন කරන ක්‍රමයෙන් මාස දෙකකට පස්සේ අපි දැන් අපේ මහාචාර්ය ගියවසන්තව හම්බෙන්න තමයි අපි ඇවිල්ලා ඉන්නේ. මෙයාව කන්ටැක්ට් කරන්න හරියම වුණා. දැන් ඇමරිකාවේ සිටිසන්ෂිප් එක ලබාගෙන තියෙන්නේ. NASA එකේ තමයි දැනට වැඩ කරන්නේ. ඉතින් ගියවසන්ත මහාචාර්ය ડોක්ටර් ගියවසන්ත ඉතින් ඔයා මොනවද දැන් කරන්නේ? ඉන්නවා ඉතින්. මගේ බිස්නස් නේ බං දැන් කිව්වේ ඔබ NASA එකේ වැඩ කරන්නේ කියලා. කියපන්නේ. මං ඉතින් NASA කියන වෙලේ එහෙම නෙමෙයි ඔබ දැන් වැඩේ. ඔහොම කරන්න. මෙහෙම අර රනිල්ලගේ. ඇත්ත වශයෙන්ම ඇත්තටම මං ඉතින් වැඩ කරේ එහෙම නෑ කියන්නේ. දඟලන්න එපා. කෙලින්ද? ඇත්ත වශයෙන්ම ඇත්තටම මම වැඩ කරන්නේ NASA එකේ. ඇත්ත වශයෙන්ම මම මේ දවස්වල වැඩ කරන්නේ NASA එකේ. ඇත්තටම මම වැඩ කරන්නේ NASA එකේ. මෙහෙම actually මම මේ වෙනකොට quantum physics පිළිබඳ PhD එකක් කියවන් ඒක කම්මක කොන්චු quantum physics කොන්චු නෑ කොන්චම් ක්වන්ටම් මට ඉංග්‍රීසි වචන කියන්න බෑ උඹ දන්නවනේ කුණාරල කියනවා quantum ක්වන්ටම් හරි quantum අනේ quantum physics ක්වන්ටම් විදිහට ඔව් එහෙම ක්වන්ටම් quantum මම මේ දැසල ක්වන්ටම් ෆිසික්ස් අනේ වෙන වචනයක් හරි නෑ මේක හොඳයි actually මම මේ දවස්වල quantum physics ගැන PhD එක කරගෙන ඉන්නේ යකෝ මේ තියෙන්නේ actually මම මේ වෙනකොට quantum physics quantum ඔක බලන් කියන්න වෙයිද නෑ යකෝ මේ ඔහෙන්වත් තියපන් මම අල්ල actually මම මේ දවස්වල මේ මෙහෙම බලන් කියන්නද එපා මේ කැමරා එක දිහා actually actually මම මේ දවස්වල quantum physics පිළිබඳ PhD එක කරගෙන තමයි ඉන්නේ ක්වන්ටම් ෆිසික්ස් කියව අප බලමු මෙයා ඇත්තටම මේ මොකද්ද PhD බං PhD ડોක්ටර් ගියවසන්ත ඉතින් ඔයා මොනවද මේ දවස්වල කරන්නේ ගැම්මට ඉඳපන්කෝ මොකද්ද මොන රටද quantum physics නේද මම actually නේ හරි බං හරි ඒක තමයි actually මම මේ දැසල කරන්නේ ගැම්ම අනේ මේක දිහා බලලා මෙහෙම ඉඳන් ගියපන් ගැම්මට
actually physics අනේ බං actually physics වල actually actually මම මේ වෙනකොට ක්වොන්ටම් ෆිසික්ස් පිළිබඳ PhD එක කරන ගමන් තමයි ඉන්නේ. quantum කියන එකේ මට hina යනවා quantum කියන මම කියවන් හරියට. actually හරි. කයි දෙක ගමු. පොඩ්ඩක් තමයි මේ හුලං එනවා වගේ පොඩ්ඩක් හරි. පොඩ්ඩක් හිටපො මම මේ මොනේ hina වෙනකම් අත්තයි දුවන්නේ ඒකට hina හරියට කරපන් ඈ. actually actually මොකක්ද මේ quantum physics ඔව්. ඔව් චාටර් නේ නෑ යා. මම තේිනා අනේ බං සින්දුවට actually මම මේ දවස්වල ක්වොන්ටම් ෆිසික්ස් පිළිබඳ PhD එක කරන ගමන් මට hina යන්නේ රඟපාද්දි මේකට hina යන්නේ හරි. මට ඉංග්‍රීසි කියන්න බෑකෝ දැන් බලන්න. හරි කියන්න. ක්වොන්ටම් ෆිසික්ස් actually කියන්න. ඩිප්ලෝමා නේ PhD. අरे ඩිප්ලෝමා නෙමෙයි PhD. actually මම මේ දවස්වල කරන්නේ මේ ආවා. මේ ගේ ක්වොන්ටම් ෆිසික්ස් Quantum physics. actually මම මේ දවස්වල ක්වොන්ටම් ෆිසික්ස් ගැන PhD කරන PhD කරනවා ගමන් තමයි ඉන්නේ. PhD කරනවා ඉතින් ගියසන්ත වමනාද මේ දවස්වල කරන්නේ? මම කරන්නේ මේ අම්බලක් හරියට ඉඳමු. හරියට ඉඳමු. මෙහෙම ඔන්න මෙන්න මෙහෙම ඔබ ඉන්න යම්මට අන්නේ actually මම මේ දවස්වල ක්වොන්ටම් ෆිසික්ස් ගැන PhD කරනවා ඉන්නේ. මොනවද? actually මම මේ දවස්වල PhD මේ බලපන් මේක තමයි හොඳම ක්‍රමය කියලා හරිද මම දැන් කිව්වා තව කෙනෙක්ට එක්ස්ප්ලেইন කරන එක තමයි හොඳම ක්‍රමය කියලා. ඉතින් ඔබ ඒක ගැම්මට ඉඳපන් හරියට. හරිද? actually මම මේ දවස්වල කරන්නේ quantum physics නේ ඔව්. කියමු. උඹේ මොනේ කියවලන්නේ නැහැ මම නේ හරියට. කැමරා ඉන්නේ. ඔය ඒවා ඉතින් දාලා තියන්න බෑ හරි, හරි. අර අරුවගේ අරුව මොනවද බං ඊයේත් එකක් දාලා තිබ්බා කවුද? උඹ මොකක්ද එක මම දාපේ පිටේ දාලා තිබ්බා නෑ. actually මම මේ දවස්වල කරන්නේ quantum physics වල මේ PhD එක. Oh my god. Congratulations. ඉතින් අපි ඔයාලට ප්‍රශ්නයක් දෙනවා. අපි බලමු මෙයාගේ මේ ජෙනරල් නොලෙජ් එක කොහොමද කියලා. ග්‍රෑම් එකක ඇති මවුල් සංඛ්‍යාව කීයද? ආයෙත් බින්දුවෙන් දෙක. මුලින්ම 10 දෙනා විස්තර. U 6.0.2 ආයෙත් බින්දුවෙන් දෙක. 6.0.2 ආයෙත් බින්දුවෙන් දෙකයි. 6.0.2 ගුණ කිරීම 10 ධන 23. U යෝ මොකනවා යෝ තව එක මං හිතුවා ඉවරයි කියලා. හරි. මේ ඒක කොටස් කියන වේ. 6 කියලා 6.2. ඒක කිව්වේ පොටේ 6.2.7ට. නේ 6.2.2. 6.0.2 ගුණ කිරීම 10 ධන 23. මොන කිරුම් 10 දාන 23. ඉතින් ඔයාලට පේනද මෙයා ගොඩක් දැන් PhD කරන් තියෙන්නේ. ඉතින් තමයි මම රිකමන්ඩ් කරන්නේ හොඳම ක්‍රමයක්. ඔයාලට දෙක් ගන්න පුළුවන් වුණා. ඉතින් ඔයාලට තේරෙනවා ඉතින් මේ ක්‍රමය අනුගමනය කරලා ඔයාලට මොන වගේ තැනකට යන්න පුළුවන්ද කියලා. ඉතින් guys අද vlog එක ඉවරයි. vlog එකට හැමෝටම thank you. අස්සලාමු අලයිකුම්. අම්මට කියන්න දුනා OSG Productions අධිපති OSG තුරන් තමයි අපිට සහභාගී වුණේ. මෙයාගේ channel එක subscribe කරන්න OSG Productions. එහෙනම් ජය වේවා. ඔව්. පිට මෙහෙම. ඔය ඇඟිල්ල මොකද? කොහොත් මෙහෙම. මෙහෙම ඔය ඇඟිල්ල මොකද? මෙහෙම නෑ බං. මෙහෙම මේ normal නේ. ඔව් එහෙම. පිට. ඔය මෙහෙම යන්නේ මොකද? මෙහෙම. මේක ඔව්. පිට ඔය මෙහෙම යන්නේ මොකද? මෙහෙම. අනේ මෙහෙම ඔබ මෙහෙම. මෙහෙම පිපිත් මේ පට්ටගේ